හොඳයි අපි අද මේ කැපැසිටර් ඩිස්චාර්ජ් අලිවැට සර්කිට් එකක් අපි චෙක් කරලා බලමු ස්පාර්ක් එකෙන් චෙක් කරන්නේ මෙහෙමයි. මෙහෙම බලාගන්න ස්පාර්ක් එකෙන් මෙහෙම චෙක් කරන්න. ඊට පස්සේ අපි එක මීටරයක් භාවිතා කරලා චෙක් කරන විදිහක් බලමු. සාමාන්‍ය මේ මීටරයක් මේ මීටරෙන් තමයි මේක චෙක් කරන්න පුළුවන් වෙන මීටර වලින් බෑ. මේකේ කිලෝවොට් ගණන් තමයි පෙන්වන්නේ. ඉතින් මේ මීටර එක මේ ලං කරද්දි සාමාන්‍ය කිලෝවොට් 5ක් 6ක් පෙන්නනවා. ඉතින් ඒ කියන්නේ මේක වැටට අපි දාලා තියෙද්දි අලියෙක් ඇවිල්ලා ළඟින් යනකොට එයාට දැනෙනවා මේකේ කරන්ට් එක තියෙනවා කියලා ළඟින් යනකොට වගේ. ඊට පස්සේ ආයෙ මේ වැටට ලං වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. එහෙම අපි ළඟ මේක චෙක් කරලා බැලුවොත් මේ කිලෝවොට් 13ක් වගේ පෙන්නනවා මේකේ සප්ලයි එක මේ 13ක් පෙන්නනවා. ඉතින් මේක මේ සාමාන්‍ය වැහි වෙලාවට වගේ කරන්ට් එක අඩු වීමක් වෙන්නේ නැහැ. වැහි වෙලාවට අර්ත් එක වැඩි වෙන්න මේ කරන්ට් එක හොඳට යනවා වැටේ. ගැටලුවක් නැහැ. වෙන සර්කිට් වල සාමාන්‍ය වෙන්නේ වැහි වෙලාවට කරන්ට් එක අඩු වෙන එක තමයි වෙන්නේ ෂෝට් වෙන්න. මේකේ එහෙම නැහැ. මේකේ සාමාන්‍ය වැඩි වීමක් වෙන්නේ කරන්ට් එක හොඳට තියෙනවා. එතකොට ගැටලුවක් නැහැ. අර්ත් එක හොඳට තියෙනවා. ඉතින් මේ සම්බන්ධව ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා මෙන්න මේ ෆෝන් නම්බර් එකට කතා කරන්න. අපි කුරියර් කරලා උනත් එවනවා. මේ ඉතින් සියලු දෙනාට සුබ දවසක්.